ඔයාලට Gmail account එකක් ඕනේ වෙනවා. YouTube channel එකක් create කරන්න Gmail account එක. ඉතින් බොයිස් කිව්වත් වගේම අද මම මේ වීඩියෝ එක ඔයාලට කියලා දෙන්නේ කොහොමද AI වීඩියෝ ජෙනරේට් කරන්නේ Flow AI එක use කරලා. මේක ඇත්තටම කිව්වොත් ගොඩක් පවර්ෆුල් අපිට හිතා ගන්නත් බැරි විදියට වැඩක් කරගන්න පුළුවන් මාරම ඇඩ්වාන්ස් AI එකක්. ඉතින් අද මම ඔයාලට පෙන්නලා දෙන්නේ මේ Flow AI කියන පවර්ෆුල් AI එකෙන් කිසිම එඩිටිං ස්කිල් එකක් නැතුව ඒ වගේම prompt engineering ඒ කියන්නේ ඔයාලට prompt එක type කරන එක ගැනත් basic idea එකක් විතරක් තියෙද්දි ඔයාලට cinematic video එකක් හදාගන්න විදිය. මුලින්ම browser එක open කරලා Flow AI website එකට යන්න. website එක open වුණාට පස්සේ sign up button එක click කරන්න. ඔයාලට Google account එකෙන් හෝ email එකක් භාවිත කරලා account එකක් create කරගන්න පුළුවන්. හරි, දැන් අපි යමු step 2 එකට. දැන් අපි account එක set up කරගන්න ඕනේ. account එක create කරලා login වුණාට පස්සේ dashboard එක open වෙනවා. මෙතනදී ඔයාලගේ name, workplace name, purpose එක වගේ දේවල් type කරලා ඊට පස්සේ continue button එක click කරන්න. දැන් Flow AI dashboard එක ready. මෙතනදී මම already ওই steps ටික complete කරලා account එකක් හදලා තියෙන හින්දා මට ඔයාලත් එක්ක ওই steps ටික fill කරන්න වෙන්නේ නැහැ. හැබැයි ඔය ස්ටෙප්ස් ටික නම් හරිම සරලයි. ඕක සාමාන්‍ය සයිට් එකකට sign up වෙන විදිහටම fill කරගෙන යන්නයි තියෙන්නේ. එතනින් එහාට මම ඔයාව AI වීඩියෝ ක්‍රියේට් කරන විදිහට ගයිඩ් කරන්නම්. හරි, දැන් ඔයාලට තියෙන මෙතනින් new project click කරලා ඔයාගේ dashboard එකට යන එක. ඊට පස්සේ ඔයාට මෙතන දකුණු පැත්තේ කෙළවරින් බලා ගන්න පුළුවන් ඔයාගේ interface එක. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් ඔයාට අවශ්‍ය ස්ක්‍රිප්ට් එක ටයිප් කරගන්න එක. එහෙම නැත්නම් ප්‍රොම්ප්ට් එක ටයිප් කරන එක. මෙතනදී ඔයාට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක ඔයාට සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙන්ම මෙතනදී ටයිප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ChatGPT වගේ AI එකක් යූස් කරනවා නම් ඒ AI එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. අන්න එහෙම ජෙනරේට් කරගත්තු ප්‍රොම්ප්ට් එක මෙන්න මේ බර්ඩ් බොක්ස් එකට ඇවිල්ලා පේස්ට් කරගන්න. එහෙමත් නැත්නම් මෙතනින් ඔයා ටයිප් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන් මෙතන එහා පැත්තේ කෙළවරට ගිහුවම කැරක්ටර් එකක් වුණත් ඔයාලට මේකේ බිල්ඩ් අප් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සීන්ස් වෙනම ඇඩ් කරලා ඔයාට එක ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් වගේ හදන්නත් මේකෙන් පුළුවන්. ඊට පස්සේ ටූල්ස් වලට ගිහුවම ඔයාට ඉමේජ් ජෙනරේට් කරගන්න 3D ඔයාගේ කැරක්ටර් එකක් ජෙනරේට් කරගන්න ඒ වගේ ගොඩක් දේවල් මේ Flow AI වලින් ඔයාට කරගන්න පුළුවන්. හරි, අද මම ඔයත් එක්ක කතා කරන්නේ ක්‍රියේටිව් විදියට සිම්පල් නොලෙජ් එකක් යූස් කරලා AI වීඩියෝ එක ජෙනරේට් කරන විදිහින්ද අද ඒ ඇඩ්වාන්ස් දේවල් මම ඔයත් එක්ක කතා කරන්නේ නැහැ. ඉතින් අපි අහපව් යනවා ඔයාගේ ප්‍රොම්ප්ට් එකට. ඊට පස්සේ ඔයා මෙතනින් මේ ඉරි කැරි තුන ක්ලික් කරලා settings වලට ගිහිල්ලා ඔයාගේ වීඩියෝ එක එන්න ඕනේ aspect ratio එක. ඒවා නැත්තම් ඒ කියන්නේ Facebook type එකද නැත්නම් YouTube එකට දාන type එකද අන්න ඒක මෙතනින් වීඩියෝ ජෙනරේෂන් වලදී select කරගන්න ඕනේ. ඊට උඩින් ඔයාට බලාගන්න පුළුවන් ඉමේජ් ජෙනරේෂන් කරගන්න ටූල්ස් ටික. අන්න එතනදිත් ඔයාට සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම Flow AI එකේ තියෙන විශේෂත්වයක් තමයි ඔයාට unlimited post ඒ කියන්නේ photos generate කරගන්න පුළුවන්. ඊළඟට ඔයාට මෙතනදී free හම්බෙන්නේ සහ අලුත්ම latest tool එක තමයි Omni Flash. ඒතර මෙතනදී AI Omni Flash එක select කරලා save දෙන්න. ඊළඟට ඔයා මෙතනින් create ඒ කියන්නේ මේ ඊතලේ බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ටික වෙලාවක් ගියපුවාම ඔයාට අප්ලෝඩ් කරන්න මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ මේක points ඒ කියන්නේ credits 15ක් කැපෙනවා. ඒක approve කරනවාද ඒ කියන්නේ මේ වීඩියෝ ජෙනරේට් කරනවාද කියලා එනවා. එතනදී අපිට approve බටන් එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් approve do not ask again ඒ කියන්නේ අහපවු නැවත අහන්න නැතුව automatically approve වෙන්න හදන්නත් පුළුවන්. ඊළඟට ඔයාගේ වීඩියෝ එක මෙන්න මේව ජෙනරේට් වෙනවා. ඒ වගේම තමයි ඔයාට මෙතනදී වීඩියෝ ජෙනරේට් කරගන්න ආසන්න වශයෙන් පොයින්ට්ස් 50ක් විතර යනවා. ඒක ඔයාගේ තප්පර ගාන අනුව ඩිපෙන්ඩ් වෙනවා. ඒත් එක්කම තමයි ඔයාට මේ Flow AI යූස් කරද්දී ෆ්‍රී පොයින්ට්ස් 50ක් හම්බෙනවා. එතකොට ඔයාට සාමාන්‍යයෙන් තප්පර 10ක වගේ වීඩියෝ එකක් ජෙනරේට් කරනවා නම් වීඩියෝස් 3ක් විතර ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ වීඩියෝ ජෙනරේට් වෙලා ඉවර වුණාම
මෙන්න මේ වගේ වර්ඩ් බොක්ස් එක ආපහු අපිට අපේ වීඩියෝ එකේ වෙනස් වෙන්න ඕන තැන්, ඒ කියන්නේ මිස්ටේක්ස් එහෙම තියෙනවා නම් ආපහු අපිට ඒවා චේන්ජ් කරගන්න පුළුවන්. එතනදී ඔයාගෙන් එක්ස්ට්‍රා පොයින්ට් 20ක් විතර කැපිලා යනවා. ඊට පස්සේ ඔයාගේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවර වුණාම ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි, අද ඔයාලට මේ වීඩියෝ එකෙන් තේරෙන්නේ නැති AI tool එකක් use කරලා දැන් AI වීඩියෝ ජෙනරේට් කරගන්නවා කියන එක හරිම සිම්පල් දෙයක්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙහාදී like button එක press කරලා තවත් මේ වගේ වැදගත් tech videos අපි අප්ලෝඩ් කරපු ගමන් ඔයාගේ ෆෝන් එකට notification එකක් එන්න ඕන නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන notification button එකත් on කරලා තියාගන්න. එතකොට තමයි මේ වගේ වැදගත් tech video එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාට ඒ වීඩියෝ එක notify වෙන්නේ. එහෙනම් ඉතින් see you in the next video.